සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවර දිහා බලන්න. එහි ඇත්තේ දැඩි අන්ධකාරයක්. මොකද හිරුවෙලිය එතනට වැටෙන්නේ ඉතාමත්ම දුර්වලවයි. මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 230කටත් වඩා අඩුයි. මෙවැනි කර්කශ ශීතල කලාපයක කිසිදු භූවිද්‍යාත්මක චලනයක් තිබිය නොහැකි. පුරා දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයිනුන් සිතුවේ එහෙමයි. ප්ලූටෝ යනු සම්පූර්ණයෙන්ම අයිස් වලින් මිදුණු කිසිම පණක් නැති මල ග්‍රහලෝකයක් කියලා තමයි ඔවුන් හිතුවේ. නමුත් මෑතකදී නාසා ආයතනයේ සමග සම්බන්ධ පරීක්ෂකයින් අලුත් සාක්ෂියක් අනාවරණය කළා. ඒ සාක්ෂිය සමස්ත තාරකා විද්‍යා ලෝකයේම කම්පනයට පත් කළා කිව්වොත් අතිශයෝක්තියක් නොවේ. ප්ලූටෝගේ ඝන අයිස් තට්ටුවට යටින් යමක් ද්‍රව වී මතුපිටට ගලා බවට ප්‍රබල සාක්ෂියක් දැන් හමු වී තිබෙනවා. මේ සමග මෙහි වායුගෝලය පෙර නොවූ විරු ආකාරයෙන් කඩා වැටෙමින් තිබෙනවා. මේ ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ තියෙන අద్භූත ලෝකයට මොකද්ද වෙන්නේ? මේ කතාවේ පළමු හෝඩුවාව හමුවන්නේ ප්ලූටෝගේ මතුපිටින් නොවේ. විශ්වාස කරන්න ඒ හෝඩුවාව ලැබුණේ පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන ගණනක් ඈතින් පිහිටි තාරකාවක් දෙස බැලීමෙනුයි. ප්ලූටෝ ඈත තාරකාවක් ඉදිරියෙන් ගමන් කරන විට එම තාරකාවේ ආලෝකය తాවකාලිකව වැසී යනවා. විද්‍යාඥයින් මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ස්ටෙලා ඔකල්ටේෂන් හෙවත් තාරකා ආවරණය වීම ලෙසයි. මෙමගින් ප්ලූටෝගේ අතිශය සියුම් වායුගෝලයේ ඝනත්වය මැන බැලීමට පෘථිවියේ දුරේක්ෂවලට හැකියාව ලැබෙනවා. Planetary Science Institute ආචාර්ය අමන්දා සිගපෝස් ඇතුළු ජාත්‍යන්තර පරීක්ෂකයින් කණ්ඩායමක් මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කළා. 2017 සිට 2023 දක්වා පෘථිවි දුරේක්ෂ මගින් වාර්තා කරගත් මෙවැනි තාරකා ආවරණ සිදුවීම් 10ක් වුන් සියුම්ම විශ්ලේෂණය කළා. මෙහිදී අනාවරණය වුණේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. වසර ගණනාවක් ස්ථාවරව පැවති ප්ලූටෝගේ වායුගෝලීය පීඩනය 2021 පස්සේ ශීඝ්‍රයෙන් අඩු වෙන්නට පටන් අරන් 2023 වන විට එහි වායුගෝලීය පීඩනය 10%කින් පමණ පහත වැටී තිබුණා. විද්‍යාඥයින් මේ මුලින් දුටුවේ ස්වභාවික සංසිද්ධියක් ලෙසයි. ප්ලූටෝ සූර්යාට වඩාත්ම ලං වූයේ 1989 වර්ෂයේදී බව ඔබ දන්නවද? එතෙන් පටන් මේ සූර්යාගෙන් ඈතට ගමන් කරමින් සිටිනවා. මතක තියාගන්න ප්ලූටෝට සූර්යා වටා එක් වටයක් යාමට පෘථිවි වසර 248ක් ගත වෙනවා. එය තම කක්ෂයේ උපරිම දුරට ළඟා වන්නේ 2114 වසරේදී. සූර්යාගෙන් ඈතට යන විට ප්ලූටෝ තව තවත් සීතල වෙනවා. එවිට එහි වායුගෝලයේ ඇති හයිඩ්‍රජන් වායුව මිදී හිමෙන් බිම පතිත විය යුතුයි. මෙහෙම බැලුවොත් ප්ලූටෝ ක්‍රමෙන් සීතලෙන් ගල් ගැහිලා නිසල වෙනවා කියලා හිතෙන එක පුදුමයක් නොවේ. නමුත් මේ කතාවේ සැබෑ අභිරහස ආරම්භ වෙන්නේ එතනිනුයි. වායුගෝලයේ ඉහළින් මිදලා පහළට කඩාගෙන හැලෙද්දී ප්ලූටෝගේ යටින් සිදුවෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මේ බව ඔප්පු කරන සාක්ෂිය වසර 10ක් තිස්සේම කාටවත් නොපෙනී සැඟවී තිබුණා. දන්නවද මේ සාක්ෂිය තිබුණේ 2015 දී නාසාහි නිව් හොරයිසන් සබ්ව්‍යවකාශ යානය ලබාගත් අධිවිභේදන ඡායාරූප තුලයි. ප්ලූටෝගේ මතුපිට ඇති වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය කුමක්ද? එහි පිහිටි විශාල හදවතක හැඩැති කලාපයයි. විද්‍යාඥයින් මේ හඳුන්වන්නේ ටොම්බාග් රීජියෝ නමින්. මේ හදවතේ බටහිර කොටස ස්පුට්නික් ප්ලැනීෂියා ලෙස හඳුන්වනවා. ඒ කිලෝමීටර් දහසක් පුරා විහිදුණු දැවැන්ත ග්ලැසියරයක්. ඒ සෑදී ඇත්තේ ඝන නයිට්‍රජන් අයිස් වලින්. සවුත් වෙස්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් ආචාර්ය ඇලන් ස්ටර්න් සහ සිටි ආයතනයේ ආචාර්ය ඕකන් නුමුරාන් ඇතුළු පරීක්ෂකයින් මේ ප්‍රදේශයේ දත්ත නැවත පරීක්ෂා කර The Planetary Science Journal නිල පත්‍රිකාවක් මගින් කරුණු හෙළි කළා. දන්නවද එහිදී ඔවුන් දුටුවේ අමුතුම දසුණක්. මේ ස්පුට්නික් ප්ලැනීෂියාහි උතුරු ප්‍රදේශයේ ඇති අයිස් කුට්ටි අතර අඳුරු රේඛා සහ ලප විසිරී තිබුණා. මේ අඳුරු සලකුණු පෘථිවියේ ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු මත ඇති රටාවලට පුදුම සහගත ලෙස සමානයි. පෘථිවියේ නම් ග්ලැසියර මත මෙවැනි අඳුරු රටා ඇතිවන්නේ ද්‍රව ජලය මතු පිටින් තෙත් කරමින් ගලා යන නිසයි. නමුත් ප්ලූටෝ මත ද්‍රව ජලය මතු පිට පැවතිය නොහැකි. තවදෙහි වායුගෝලයේ අතිශය තුනී එකක් නිසා අහසින් ද්‍රව නයිට්‍රජන් වැසී ඇදහැලීමද කිසිසේත්ම කළ නොහැක්කක්. එසේනම් මෙම ද්‍රව සලකුණු ඇති වූයේ කෙසේද? ඒ සඳහා තිබුණේ එකම එක පැහැදිලි කිරීමක් පමණයි. ද්‍රවය පැමිණ ඇත්තේ ඉහළින් නොවේ. ප්ලූටෝගේ අභ්‍යන්තරයෙන් එනම් පොළොවේ යට සිටයි එය පැමිණ ඇත්තේ. මෙහිදී ඔබට ප්‍රශ්නයක් ඇති විය හැකියි. සෙල්සියස් අංශක ඍණ 230ක සීතල ලෝකයක යමක් දියවන්නේ කෙසේද? සෙල්සියස් අංශක ඍණ 210කදී පවා නයිට්‍රජන් අයිස් ද්‍රවයක් බවට පත්විය හැකියි. නමුත් මතක තියාගන්න නයිට්‍රජන් අයිස් දියවීමට පෘථිවියේ මෙන් අධික රස්නයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
සෙල්සියස් අංශක ඍණ 210කදී පවා නයිට්‍රජන් අයිස් ද්‍රවයක් බවට පත්විය හැකියි. මේ ස්පුට්නික් පැනීෂියාහි කිලෝමීටර් ගණනක් ඝනකම ඇති නයිට්‍රජන් අයිස් තට්ටුවේ පතුල ප්ලූටෝගේ අභ්‍යන්තර පාෂාණවලින් එන සුළු භූතාපය සහ අධික පීඩනය නිසා දිය වී තිබෙනවා. ඝන නයිට්‍රජන් අයිස් වලට වඩා ද්‍රව නයිට්‍රජන්හි ඝනත්වය අඩුයි. මේ නිසා එම ද්‍රව නයිට්‍රජන් අයිස් වල ඇති පැලුම් ඔස්සේ ඉහළට තල්ලු වෙනවා. ඉන්පසු එය මතු පිටට පැමිණ කෙටි දුරක් ගලා ගොස් තිබෙනවා. පසුව මතු පිට ඇති අධික සීතල නිසා ඒ ශනිකව නැවත මිදී ඝන බවට පත් වෙනවා. මේදී ප්ලූටෝ මත සක්‍රීය ගංගා ගලා බසිනවා කියා වරදවා වටහා ගත යුතු නැහැ. නිව් හොරයිසන්ස් යානාව සජීවීව ද්‍රව ගලා යනවා දුටුවේ නැහැ. විද්‍යාඥයින් සොයාගත්තේ මෑත භූවිද්‍යාත්මක යුගයේදී ශනිකව මතුවී ගලා ගිය ද්‍රව නයිට්‍රජන් මගින් ඉතිරි කළ භූවිද්‍යාත්මක සලකුණු පමණයි. මේ නාසා ආයතනය හඳුන්වන්නේ ප්ලූටෝ මත ද්‍රවයක් ගලා ගිය බවට ලැබුණු ප්‍රථම භූවිද්‍යාත්මක සාක්ෂිය ලෙසයි. මෙන්න මෙතනදී තවත් ප්‍රබල ප්‍රශ්නයක් මතුවෙනවා. මතු පිට අයිස් තට්ටුව යට ද්‍රව නයිට්‍රජන් ක්‍රියාත්මක නම් ඊටත් වඩා ගැඹුරේ කුමක් සිදු වෙනවා විය හැකිද? මෙන්න මෙතනින් තමයි මේ කතාව තවත් පුදුම හිතන පැත්තකට හැරෙන්නේ. නිව් හොරයිසන්ස් යානයේ භූවිද්‍යාත්මක දත්ත පදනම් කරගෙන පරීක්ෂකයින් තවත් ප්‍රබල උපකල්පනයක් කර තිබෙනවා. ප්ලූටෝගේ ඝන පාෂාණ සහ අයිස් කබලට බොහෝ යටින් දැවැන්ත ද්‍රව ජල සාගරයක් තිබිය හැකියි. නමුත් මෙහිදී පැහැදිලි වෙනසක් තිබෙනවා. මතු පිටට ඉහළින් දිව යන්නේ නයිට්‍රජන් අයිස්. නමුත් ගැඹුරු අභ්‍යන්තරයේ පවතින්නේ ද්‍රව ජලයයි. වසර බිලියන 4කට පෙර ප්ලූටෝ නිර්මාණය වූ දා සිට එහි මධ්‍යයේ විකිරණශීලී මූලද්‍රව්‍ය ෂේ වෙමින් පවතිනවා. මේවායින් පිටවෙන අභ්‍යන්තර තාපය නිසා මේ ජලය සම්පූර්ණයෙන්ම මිදී යාම වළක්වනවා. තවද එහි ඇති ඇමෝනියා වැනි රසායනික සංයෝග ජලයේ මිදෙන උෂ්ණත්වය පහත හෙළන ස්වභාවික ඇන්ටයි ෆ්‍රීසර් එකක් ලෙස ක්‍රියා කරනවා. මතු පිට නයිට්‍රජන් දියවීම සහ ගැඹුරු ජල සාගරය යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලි දෙකක්. නමුත් මේ දෙකෙන්ම තහවුරු වන්නේ එකම දෙයක්. ඒ ප්ලූටෝ යනු ඇතුළතින් තවමත් මිය නොගිය භූවිද්‍යාත්මක සක්‍රීය ලෝකයක් බවයි. මේ අතරතුර ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තවත් අලුත් අභිරහසක් සොයාගත්තා. ජේම්ස් වෙබ්හි NIR ස්පෙක් අදෝරක්ත සංවේදක මගින් ප්ලූටෝගේ මතු පිට ආලෝකය පරීක්ෂා කළා. දන්නවද එහිදී මයික්‍රෝමීටර් 5.1 එකක කලාපයේ පැහැදිලි කළ නොහැකි ආලෝක අවශෝෂණ සලකුණක් මතු වුණා. පෘථිවියේ කිසිම රසායනාගාර දත්තයක් සමග ගැලපෙන්නේ නැහැ. තවද ඊටත් වඩා පුදුමය වන්නේ සෙනසුරුගේ චන්ද්‍රයක වන ටයිටන් මතින්ද මීට සමානම සලකුණක් හමුවීමයි. මේ අයිස් ලෝක දෙකේම සිදුවෙන ඒ අභිරහස් රසායනික ප්‍රතික්‍රියාව කුමක්දයි විද්‍යාඥයින්ට තවමත් නිශ්චිත අදහසක් නැහැ. දැන් මේ සියලු කරුණු එකට එකතු කරලා බලන්න. එක් පැත්තකින් ප්ලූටෝගේ වායුගෝලයේ සීතල නිසා හැකිලෙමින් පවතිනවා. තවත් පැත්තකින් මේ අයිස් හදවත යටින් ද්‍රව නයිට්‍රජන් උඩට මතුවී ගලා යමින් මතු පිට අලුත් කරනවා. ගැඹුරු පොළොව යට සාගරයක් වගේම අද්භූත රසායනික ක්‍රියාවලියක් දෙහි සිදු වෙනවා. වායුගෝලයෙන් මිදී බිමට වැටෙන නයිට්‍රජන් අයිස් තට්ටුව නැවත පෝෂණය කරනවා. තවද එය යටින් නැති ද්‍රව ක්‍රියාවලියට ශක්තිය සපයනවා. මේ ආකාරයට ප්ලූටෝ තුල අද්භූත හා සංකීර්ණ චක්‍රයක් ක්‍රියාත්මක වෙන බව ඉතාම පැහැදිලි. මෙතන ඇත්තටම වැරද්දක් වෙලා නැහැ. වැරදුනේ ප්ලූටෝ ගැන අපි දැරූ පැරණි මතයටයි. සූර්යාලෝකයෙන් වැටෙන මේ දුර ඈත ලෝකයේ කිසිම චලනයක් නැතිව නිසලව තියෙනවා කියලා අපි වැරදි උපකල්පනයක් කළා. නමුත් ප්ලූටෝ දිහා බලන සෑම අවස්ථාවකදීම එය අපේ පැරණි මතයන් මුළුමුණින්ම බිඳ දමනවා. ප්ලූටෝ යනු මෙවැනි එකම ලෝකයේ නොවිය හැකියි. නෙප්චූන්ගෙන් ඔබ්බෙහි ඇති කුයිපර් පටියේ මෙවැනි අයිස් ලෝක දහස් ගණනක් තිබෙනවා. නෙප්චූන්ගේ චන්ද්‍රයක වන ට්‍රයිටන් තුලද මෙවැනිම ක්‍රියාකාරීත්වයක් සැඟවී තිබිය හැකියි. විශ්වයේ අඳුරුම සීතලම කොනක පිහිටි මේ කුඩා අයිස් ලෝක තව කොපමණ නම් රහස් සංගවාගෙන සිටිනවා ඇද්ද? මතක තියාගන්න ප්ලූටෝ අපට කියා දෙන්නේ එක සරල සත්‍යයක් පමණයි. එනම් විශ්වයේ අපි දන්නා යයි සිතන දෙයට වඩා නොදන්නා දේ තවමත් අති විශාල බවයි. මෙවැනි ඔබ නොදත් අමුතු දේ දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.